හැමෝම දන්නවා අපේ ක්‍රිකට් ක්‍රීඩාව ලංකාවේ මිනිස්සුන්ගේ ඇඟේ නෙමෙයි මං හිතන්නේ දැන් ජාන වලටත් ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒක නිසා හැමෝම බලාගෙන හිටියා මේ තරඟාවලිය අපි බොහොම සාර්ථක තැනකට ගෙනෙයි කියලා. නමුත් අපිට ක්‍රීඩාවක් ජයග්‍රහණය නිශ්චිතවම පුරෝකථනය කරන්න බැරි වුණත් යම් කිසි ඉමකට යෑමේ සාධාරණයක් අපිට තියෙනවා. ඉතින් ඒක නිසා මේ ඇති වෙලා තියෙන తত্ত্বය අපි සාකච්ඡා කරලා ඉදිරියේදී අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනගන්න සහ ජයග්‍රහණ අත්පත් කරගන්න ඕන කරන සැලසුමක් අපි මේ වෙනකොටත් සැලසුම් කරමින් තියෙන්නේ. ඒ සැලැස්ම අපි දැනටමත් යම් කිසි කොටස් කිහිපයක් අපි ඉෂ්ට කරලා තියෙනවා. ඉදිරියේදී අපි මේ සැලැස්ම ක්‍රියාත්මක කරලා අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව නංවන්න අනිවාර්යයෙන්ම අපි රජයක් විදියට මැදිහත් වෙනවා. ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා. මොකද ක්‍රීඩාව නගා සිටුවීමේ වගකීම අපේ අතේ තියෙන්නේ. ඒක වෙන කාටවත් බාර දීලා එහෙම නැත්නම් වෙන කෙනෙක්ගේ වගකීමක් විදියට තියලා අපිට කරහැරලා යන්න බෑ. ඒක රජයේ සහ අපේ වගකීම. අනිත් එක අපේ රටේ සුවහසක් ජනතාවගේ බලාපොරොත්තුවක් මිනිස්සු විනෝද වෙන දෙයක් මේ ක්‍රිකට් ක්‍රීඩාව. ඉතින් ඒ වෙනුවෙන් අපි අපේ උපරිම මැදිහත් වීම කරනවා අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවන්න. කොහොම වුණත් 2014 ඉඳලා 2014 අපි T20 World Cup එක දිනුවට පස්සේ ඉඳලා අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව දිගටම ඇදගෙන වැටුණා. ඒක මේ මාස 6කින් අවුරුද්දකින් වෙච්ච දෙයක් නෙමෙයි. අපි කොහොම වුණත් අපිට ඒක උත්තරයක් නෙමෙයි. අපි අනිවාර්යයෙන් මේක ගොඩ දාන්න සහ ගොඩ ගන්න රජයක් විදියට මේකට මැදිහත් වෙනවා. මේ වෙනුවෙන් වැඩ කටයුතු කරනවා. අපි දැනටමත් ඒ වෙනුවෙන් පියවර කිහිපයක් අරන් තියෙනවා. විශේෂයෙන්ම ICC එකත් එක්ක සාකච්ඡා කළා. මොකද අපිට අවශ්‍යතාවයක් නැහැ අපේ රටේ ක්‍රිකට් තහනම් කරගන්න. අපි ක්‍රීඩාව තියෙද්දිම තමයි මේ ක්‍රීඩාවේ සංවර්ධනය කරන්න ඕනේ. ඉතින් අපි ඒ වෙනුවෙන් අනිවාර්යයෙන්ම මැදිහත් වෙනවා. අපි අපේ ප්‍රේක්ෂකයන්ට ජනතාවට කියන්නේ ඔබ තියපු බලාපොරොත්තු එහෙමම තියන්න අපි මේක වෙනස් කරනවා. අපේ රටට නැවත පැරණි ජයග්‍රහණ ගේන්න පුළුවන් මට්ටමට අපි මේ ක්‍රිකට් ක්‍රීඩාව ගේනවා. ඒ සඳහා අපි ජනතාවට ඇත්තටම පොරොන්දු වෙනවා අපි ඒක කරනවා කියන එකට. එකම එතුමා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලත් එක්ක සාකච්ඡා කරලා තියෙනවාද යම් කිසි විදියකට පරිපාලනයේ වෙනසක් කරලා ක්‍රිකට් ක්‍රීඩාව ඉස්සරහට ගෙන යාම සම්බන්ධයෙන් කොහොමද ඉදිරි කටයුතු වෙන්නේ? ඔව් ඇත්තටම දැන් ඒ ක්‍රිකට් ක්‍රීඩාවේ අපි කරන ඕනෑම වෙනස්කමක් ඒ පරිපාලනමය වෙනස්කමක් අපි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයත් එක්ක සාකච්ඡා කරලා ඒ අයගේ එකඟතාවයත් එක්ක තමයි කරන්නේ. ඒක තමයි මම කිව්වේ අපිට අර යම් කිසි පොඩි කාලයක් ඕන සහ අපි ක්‍රමයකට ඒ වැඩේ කරන්න ඕනේ. ඒක නිසා අපි දැන්ටමත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල් එකත් එක්ක මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරගෙන යනවා. ඒ අයගේ එකඟතාවයත් එක්ක තමයි අපි මේ වැඩේ කරන්නේ. මොකද අපි අර හදිස්සි වෙලා කලබල වෙලා අපි අපේ ක්‍රීඩාව නැති කරගෙන අපි කරන වෙනස්කම් වලින් කිසිම ප්‍රතිඵලයක් එන්නේ නැහැ. කියන්නේ ඉදිරියේදී අතුරුපාලක කමිටුවකට හෝ එහෙම නැත්නම් බලයලත් නිලධාරියෙකුට ක්‍රිකට් පරිපාලනයේ බාර වෙන්න පුළුවන් කමක් තියෙවි කියලා ඔබතුමා විශ්වාස කරනවා? අපි දැන් ඒ ආකෘතිය තමයි මේ දවස්වල සාකච්ඡා කරගෙන යන්නේ. විශේෂයෙන්ම ජනාධිපතිතුමත් මේ සාකච්ඡාවේ ඉන්නවා. අපි මැදිහත් වෙලා අපි ඒකට සුදුසු ක්‍රමවේදය අපි තව ඉදිරි සතියකදී දෙකකදී අපි ඒ සම්බන්ධයෙන් තීරණය ගන්නවා. ඒ වගේම මට අපේ සමාජ මාධ්‍යවල ඉන්න අයට සහ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට කියන්නේ ඔබගේ විවේචන එල්ල කරන්න, ඔබගේ යෝජනා දෙන්න, අපිටත් ඔබගේ යෝජනා ගේන්න. හැබැයි අර අපි ක්‍රිකට් ක්‍රීඩකයන්ට කරන සමහර අවමන් කිරීම, අපහාස කිරීම අපි නවත්තමු. මොකද අපිට මේ ක්‍රීඩාව අරගෙන යන්න ක්‍රීඩකීන් අවශ්‍යයි. ඒක නිසා මෙතන තියෙන්නේ පරිපාලන ගැටලුවක් නම් අපි මේ පරිපාලන ගැටලුව විසඳගමු. ක්‍රීඩකයන්ට කරන අපහාස, අගෞරව කිරීම අපි මං හිතන්නේ කරන්න නැත්තම් හොඳයි කියලා. කොහොම වුණත් ඒ සමාජ මාධ්‍ය වලින් එල්ල කරන බලපෑම, චෝදනාව අපි ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒක අපේ රටේ මිනිස්සුන්ගේ ඇඟේ තියෙන ක්‍රීඩාව නිසා ඒක හැම වෙනවා.